2020 උළෙල් විභාගයට තියෙන්නේ තව සති 25ක් වගේ කාලයක්. ඔය විද්‍යාවට දැන් ඉන්න ලකුණු අදාළ නැහැ. ලකුණු 10ද 20ද 30ද. ඔයාලට ඇත්තටම එකක් ගන්න ඕන නම් මේ වීඩියෝ එක ඇත්තටම ඉවරනකම් බලන්න. අපි හැම්පාර වගේ අපේ වැඩපිළිවෙල අපි පටන් ගන්න තියෙන්නේ. අපි මාස 6කින් සිලබස් එක සම්පූර්ණයෙන් ඉවර කරලා ප්‍රශ්න පත්‍ර පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සියලුම දේවල් පාසල් ප්‍රශ්න බලාත්පත් සියලුම දේවල් කතා කරලා අපි ඉවර කරනවා. ඒකත් විශේෂ විදියකට මම පොඩ්ඩක් අපේ වැඩපිළිවෙල ගැන කියන්නම්. කැමති නම් ඕගොල්ලෝ සම්බන්ධ වෙන්න WhatsApp මැසේජ් එකක් දාන්න. ඒකත් මෙහෙමයි. පළවෙනි සතියේදී මම ඕගොල්ලන්ට කැමති සම්බන්ධ වෙන කැමති කට්ටියට කිසිදු ගාස්තුවක් අය නොකර මම පළවෙනි සතිය අපේ වැඩපිළිවෙල ගැන තිබ්බ රෙකෝඩින්ග්ස් දානවා. දාලා ඕගොල්ලන්ට ටියුට්ස් ටිකක් දෙනවා. තේරෙනවා නම් මම කියලා දෙන දේවල්. ඒකට යන්න පුළුවන් කියලා හිතෙනවා නම් එතනින් එහාට සම්බන්ධලා මැට්ටික් කරගෙන යන්න පුළුවන්. එහෙනම් අහගන්න වැඩපිළිවෙල කොහොමද කියලා. මෙහෙමයි තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නන්නේ විද්‍යා විෂය ගත්තට පස්සේ කොටස් තුනකින් සමන්විතයි. භෞතික විද්‍යාව, රසායන විද්‍යාව සහ ජීව විද්‍යාව. අපි එතකොට අපේ පන්තිය සතියේ දවස් 3ක් පවත්වනවා. සවුන්දා අපි කරන්නේ රසායන විද්‍යාව, බදාදා අපි කරනවා භෞතික විද්‍යාව, සිකුරාදා අපි කරනවා ජීව විද්‍යාව. රාත්‍රී 8 සිට රාත්‍රී 10:30 දක්වා තමයි අපි පන්ති පවත්වන්නේ. රෑ 8 සිට 10:00 දක්වා පන්ති පවත්වනවා. ඒතර අපි සවුන්දා දවසේ අපි කරන්නේ භෞතික රසායන විද්‍යාව, බදාදා කරනවා අපි භෞතික විද්‍යාව සහ සිකුරාදා කරනවා අපි ජීව විද්‍යාව. අපි හැම දවසකම ඒ කරන කොටසට අදාළව අපි පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර, පළාත් ප්‍රශ්න, පාසල් ප්‍රශ්න අපි දාලා සාකච්ඡා කරනවා. මාස 3ක් ගියාට පස්සේ අපි සම්පූර්ණයෙන්ම වෙනම ප්‍රශ්න පත්‍ර පන්තියක්, ඒ කියන්නේ තවත් පන්තියක් පටන් ගන්නවා. කිසිදු මුදලක් ඒ පන්තියට නම් අපි අය කරන්නේ නැහැ. ඒක අපි යන වැඩ පිළිවෙලත් එක්ක ළමයින්ට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට අපි සම්පූර්ණයෙන්ම විභාගයට සූදානම් කිරීමක් තමයි කරන්නේ. මේකේ විශේෂත්වය තමයි අපි සම්පූර්ණ සිලබස් එකම සාකච්ඡා කරනවා. කොහෙන්වත් පොඩි ඒ කියන්නේ ඇත්තටම මේක රිවිෂන් එකක් කියලා කිව්වට මේකේ ඇත්තටම කිව්වොත් මාස 6න් සම්පූර්ණ සිලබස් එකම ආවරණය කරනවා. ඒතර අපි සාමාන්‍යයෙන් පළවෙනි සති තුනේදී පළවෙනි මාස තුනේදී සතියකට අපි සාමාන්‍යයෙන් පැය 8ක් විතර වැඩ කරනවා. ඊළඟ මාස තුනේදී අපි පැය ඇත්තටම 10ක් විතර වැඩ කරනවා. එතකොට දැන් අපි සති 3ක් ඉවර වෙන දැන් ඉවර වෙලා තියෙන්නේ. එතන දැන් අපේ වැඩ පිළිවෙල අපි පටන් අරගෙන කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලන්ට මම රෙකෝඩින්ග්ස් දීලා කැමති නම් එතනින් එදා ඔයගොල්ලෝ කැමති දවසත් එක්කම අපිට ගානට ලයිව් පන්ති ටිකකට යන්න පුළුවන්. මගේ හැනු රෙකෝඩින්ග්ස් ටිකත් බලාගෙනම මුලින් මොනව කරන්නත් පන්ති හොඳ කියලා දැනගන්න එපා. ඒ කියන්නේ මුලින් ඔයගොල්ලෝ මට WhatsApp මැසේජ් එකක් දැම්මට පස්සේ මම ඔයගොල්ලන්ට එවනවා පළවෙනි රෙකෝඩින්ග්ස් 3. දවස් 3ට අදාළව පළවෙනි සතියේ රෙකෝඩින්ග්ස් 3 සහ ඒ දවස් 3ට අදාළව ටියුට්ස් 3. ඒතර ඔයගොල්ලෝ ඒක print කරගෙන වීඩියෝස් 3 බලන්න, රෙකෝඩින්ග්ස් 3 බලන්න. බලලා ඉවරලා දැන් මේක පුළුවන් කියලා හිතෙනවා නම්, මේක තේරෙනවා කියලා හිතෙනවා නම් මේ වැඩ ටික කරන් ගියොත් මේ විතර ඒකක් ගන්න පුළුවන්. අනිවාර්යෙන් එහෙකට යන්න පුළුවන් කියලා හිතෙනවා නම් වැඩ පිළිවෙලත් එක්ක සම්බන්ධලා වැඩ පිළිවෙල කරගෙන යන්න පුළුවන්. මම ගැරන්ට් කරලා කියනවා මේක අපි ආවට ගියාට කරන පන්තියක් නෙමෙයි. පළවෙනි රෙකෝඩින්ග්ස් එක බලුවම ඔයගොල්ලන්ට තේරෙයි. අපි මේක හරි ක්‍රමානුකූලව ලස්සන වැඩ පිළිවෙලකට යන්නේ. ඇත්තම ඔයගොල්ලෝ විද්‍යාවේ ඒකක් ගන්න ඕන කමක් තියෙනවා නම්, ඇත්තටම මම තාත්තට සතුටු කරන්න ඕන නම්, ඇත්තටම ගේමක් ගහන්න ඕන නම් මාස 6 මේ වැඩේ ගොඩ දාන්න නම් පුළුවන්. ඇත්තටම කියන්නේ ඕන් තරම් කරපු ළමයි ඉන්නවා. අනිවාර්යෙන් කරන්න පුළුවන්. එහෙනම් ගෙලෙන්න.